විවිධ බෙන්සීන් වල ප්‍රතික්‍රියා ටික බලමු. අතන මේක දන්නවනේ ඔයගොල්ලෝ බෙන්සීන් කියලා. මේ බෙන්සීන් වල කාබන් 6ක් තියෙනවා. මේ හැම කාබන් එකකට මෙච් එකක් බැඳලා තියෙනවා. CHI කියන්නේ බෙන්සීන්. හරි. එතකොට බෙන්සීන් වල ප්‍රධාන ප්‍රතික්‍රියා වර්ග ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි නයිට්‍රෝකරණය කියන එක. මේක නයිට්‍රෝකරණය. හරි මම එක ප්‍රතික්‍රියාව කියලා දාන්නම්. නයිට්‍රෝකරණය. ඒතර මේකෙදි අපි දාන්නේ ඔයගොල්ලෝ දන්නවා සාන්ද්‍ර සල්ෆියුරික් සාන්ද්‍ර නයිට්‍රික් සාන්ද්‍ර සල්ෆියුරික් හා සාන්ද්‍ර නයිට්‍රික් දාලා 50ට වගේ රත් කරනවා. හරි. එතකොට මේ බෙන්සීන්ට බෙන්සීන් වල H එකක් අයින් වෙලා NO2 හැදෙනවා. අපි ඒකට කියනවා නයිට්‍රෝ බෙන්සීන් කියලා. එහෙනම් පළවෙනි ප්‍රතික්‍රියාව නම් මොකද්ද? බෙන්සීන් නයිට්‍රෝකරණය. හරි. ඊට පස්සේ මම දෙවෙනි ප්‍රතික්‍රියාව ගන්න මේක හැලජනීකරණය. මෙන්න මේක මට කියන්න බැරි මේ සාමාන්‍ය බෙන්සීන් වල සියලු ප්‍රතික්‍රියාවල උත්ප්‍රේරකයක් පාවිච්චි කරනවා. මෙතනදී සාන්ද්‍ර සල්ෆියුරික් උත්ප්‍රේරක විදිහට ක්‍රියා කරනවා. හරි නේද? ඊට පස්සේ හැලජනීකරණය. හරි. අංක දෙක ප්‍රතික්‍රියා අංක දෙක කියලා අපි දාගමු. අංක දෙක හැලජනීකරණය. ඒතර ඔයගොල්ලෝ අංක දාගන්න ඕනේ. ඊට අමතරව මම අර කලින් එකේ කීවා වගේ මමතර වලයක් ගන්නත් ඕනේ මේකේ සමහර දේවල් ලියන්න. හැලජනීකරණය දෙවෙනි ප්‍රතික්‍රියාව. ඊට පස්සේ මේකේ ආකාර දෙකක් වෙන හැලජනීකරණයේ Fe නිර්ජලීය FeCl3 FeCl3 Cl2. එතකොට Cl එකක් වදිනවා. එහෙම නැත්නම් නිර්ජලීය FeBr3 Br2. එතකොට Br එකක් වදිනවා. හරි. නිර්ජලීය FeCl3 නිර්ජලීය FeCl3 Cl2 දැම්මොත් බෙන්සීන Cl එකක්. නිර්ජලීය FeBr3 Br2 දැම්මොත් Br එකක්. මේ ක්‍රමයෙන් උඩ පොඩ්ඩක් ලියාගන්න FO Br සාදාගත නොහැක කියලා. මෙම ක්‍රමයෙන් FO Br සාදාගත නොහැක කියලා පොඩ්ඩක් උඩින් ලියාගන්න. හරි. හරි. එතකොට මෙන්න මේ නිර්ජලීය FeCl3 හා FeBr3 තමයි උත්ප්‍රේරක විදිහට ක්‍රියා කරන්නේ. හරි. ඒවා පොඩ්ඩක් උත්ප්‍රේරක කියලා එතන ලියාගත්තා නම් වඩාත් හොඳයි. හරි නේද? නිර්ජලීය FeCl3 FeBr3 උත්ප්‍රේරක විදිහට ක්‍රියා කරනවා. අනික් කාරණේ තමයි ඔයගොල්ලෝ අර අමතර කොලේ අරගෙන ලියා ගන්න. අමතර කොලයක් මම තියාගන්න කිව්වර කලින් එකෙත්. හරි. අන්නේ අමතර කොලේ පොඩි තර ලකුණක් දාලා ලියා ගමු. හරි. අමතර කොලේ තර ලකුණක් දාලා ලියා ගන්න. බෙන්සීන් හැලජනීකරණයේදී FeCl3 හා FeBr3 වලට අමතරව නිර්ජලීය AlCl3 AlBr3 යන ලුයිස් සම්ල උත්ප්‍රේරක භාවිතා කළ හැක. ඔයාට කියන්නේ ලුයිස් සම්ල උත්ප්‍රේරකය. හරි නේද? මොකද ලියන්න ඕනේ? බෙන්සීන් හැලජනීකරණයේදී නිර්ජලීය FeCl3 FeBr3 වලට අමතරව නිර්ජලීය AlCl3 හා AlBr3 යන ලුයිස් සම්ල උත්ප්‍රේරකද භාවිතා කළ හැක. ඒක ලියා ගන්න. හරි. ඒ කියන්නේ මෙතන පුතේ දැන් අර නිර්ජලීය FeCl3ම දාන්න ඕනේ නැහැ. මෙතන FeBr3 එක Br2 දැම්මත් මේ Cl2 දැම්මත් අවුලක් නැහැ. ඒ කියන්නේ මෙතන මේ Cl2 හින්දා මෙතන FeCl3ම දාන්න ඕනේ නැහැ. FeBr3 දැම්මත් අවුලක් නැහැ Cl2 එක. මෙතන වදින්නේ Cl එක. දැන් මෙතන Br2 එක්ක FeBr3ම දාන්න ඕනේ නැහැ. උනා නිර්ජලීය AlCl3 දැම්මත් අවුලක් නැහැ. Br2 එක. හරි. ඒතර මේ ක්‍රියා කරන උත්ප්‍රේරක විදිහට මෙතන පොඩ්ඩක් අපි ලියා ගමු. මේක උත්ප්‍රේරකය කියලා ලුයිස් සම්ල උත්ප්‍රේරකයක් කියලා ලියා ගන්නකො. ලුයිස් සම්ල කියන්නේ අෂ්ටකයේ සම්පූර්ණ නැති අය. මේක ඉලෙක්ට්‍රෝන යුගල් 3යි තියෙන්නේ. ඒතර ලියා ගන්න ලුයිස් සම්ල උත්ප්‍රේරකය. හරි. ඒතර ප්‍රතික්‍රියා දෙකක් ඉවරයි. තුන්වෙනි එක අපොඩ ඉන්න. තව මේ හැලජනීකරණයේදී මේ තව පොඩ්ඩක් ඉස්සරහට යන්න තියෙනවා. ඒකත් අපි ලියලා ඉමු. මේ හැලජනීකරණයේදී හැලජනයක් ගහගත්තට පස්සේ මේ බන්ධනේ කඩන්න අමාරුයි. ඕක පැහැදිලි කිරීමක් එහෙමත් තියෙනවා. සම්ප්‍රයුක්ත ව්‍යුහයේම ඇඳලා. හරි. ඇඳලා. මෙතන තියෙන ආංශික දිත්ත බන්ධන. මේක කඩන්න පුළුවන් එකම එක ප්‍රතික්‍රියාව. දැන් මේක Cl එක OH එකම කරන්න බෑ. හරි. එකම එක ප්‍රතික්‍රියාවකට විතර මේ කඩන්න පුළුවන්. ඒ මැග්නීසියම් ඊතර දැම්මම ග්‍රීන් අඩ හදනවා මේ. එහෙනම් මෙතන අපි ලියාගමු. ෆෙනිල් මැග්නීසියම් බෙන්සීන් වලට අපි සාමාන්‍යයෙන් ෆෙනිල් කියලා කියන්නේ ආදේශ. මෙයාගේ නම ෆෙනිල් මැග්නීසියම් ක්ලෝරයිඩ්. අමෙල්ල තියෙන්නේ ෆෙනිල් මැග්නීසියම් ක්ලෝරයිඩ්. හරි. මේක ග්‍රීන් ආඩ් ප්‍රතිකාරකයක්. යටින් දාගන්න ග්‍රීන් ආඩ් ප්‍රතිකාරකය කියලා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේකට D+ D2O දාලා මේ NgCl එක අයින් කරලා D එකක් ගහන්න. ඔන්න ඔය වගේ.
හරි නේද? NGCl එක අයින් කරලා D එකක් ගන්න පුළුවන්. එහෙනම් අපි මේ ප්‍රතික්‍රියාව තුන්වෙනි ප්‍රතික්‍රියාව කියලා දාගමු. මේක 4. හරි නේද? හරි. ඊට පස්සේ මේකට දාමු අපි පහ ප්‍රතික්‍රියාව අංක 5. මේක නම ලියා ගන්න මොකද්ද? ෆීඩල්ක්‍රාෆ්ට් ඇල්කිල් කරණය. කෙටින් ඇල්කිල් කරණය කියලා කියනවා. නැත්නම් මෙතන නම ලියා ගමු ෆීඩල්ක්‍රාෆ්ට් ඇල්කිල් කරණය. මේකට දාන්නේ ඇල්කිල් හේලයිඩ් එකක් එක්ක නිර්ජලී LCl3. ඕනෑම ඇල්කිල් හේලයිඩ් එකක්. සාමාන්‍යයෙන් 90ක් පරිවර්තන වල මේ ඇල්කිල් හේලයිඩ්ම තමයි දාන්නේ. කාබන් එකේ ඇල්කිල් හේලයිඩ් එක. හරි සාමාන්‍යයෙන් ඕගනික් පරිවර්තන වල කාබන් එකක් ගහ ගන්න ඕන නම් අපි කරන්නේ ඇල්කිල් කරණය කරන්නේ. හරි කාබන් එකේ ඇල්කිල් හේලයිඩ් දාන්න කවුද CH3Cl නිජලි LCl3. එතකොට මෙතන CH3 එක වදිනවා. ඊට පස්සේ H+KMnO4 දැම්මහම මේ CH3 එක කවුරු බවට පත් වෙනවද? COOH බවට පත් වෙනවා. හරි මේක අංක 6 ප්‍රතික්‍රියාව කියලා ලියා ගන්න. හරි. හරි. එතකොට ඒ ටික හරි. ඊට පස්සේ අංක 7 මම මේ කියන ඒවා ඔක්කොම ලියා ගන්න ඕනේ ටියුට් එකේ අංක 7 ප්‍රතික්‍රියාව. මෙතන පොඩ්ඩක් මේක ලියා ගන්න ඕනේ ලුයිස් අම්ල උත්ප්‍රේරකය කියලා. ලුයිස් අම්ල උත්ප්‍රේරකය කියලා ලියා ගන්න. හරි මේකට. හරි. ඊට පස්සේ අංක 7 ප්‍රතික්‍රියාව. අංක 7 ප්‍රතික්‍රියාවේ මේකට අපි කියන්නේ ෆීඩල්ක්‍රාෆ්ට් ඇසිල්කරණය. හරහට ලියා ගමු ෆීඩල්ක්‍රාෆ්ට් ඇසිල්කරණය. ඇසිල්කරණය දාන්නේ අම්ල හේලයිඩ් එකක් නේ. මේ බලන්නකො අම්ල හේලයිඩ් එකක් දාන්නේ. දැම්මම වෙන්නේ දැන් මෙතනදී වුණේ මොකද්ද මම ඒක ලොකෝට කීවෙද දැන් මෙතනදී වෙන්නේ Cl බැංච කාබන් එක බෙන්සීන් වදින්නේ CH3 Cl බැංච කාබන් එක. හරි Cl බැංච කාබන් එක බෙන්සීන් වදිනවා. මෙතනත් වෙන්නේ එහෙමයි. Cl අම්ල හේලයිඩ් එකක් ඇසිල්කරණයේදී දාන්නේ අම්ල හේලයිඩ් එකක් එක්ක නිර්ජලී LCl3. එතකොට Cl බැංච කාබන් එක තමයි බෙන්සීන් වදින්නේ මේ කාබන් එක මේ. C ඩබල් බොන්ඩ් O CH3 කීටෝන් එකක් හම්බෙන්නේ. හරි නේද? කීටෝන් එකක්. ඔක අංක 7 ප්‍රතික්‍රියාව. හරි.